සාරේට හරිම ලස්සනයි. ඔයා දන්නවද මේක? එදා මෙදාතුර පිරිමි ගෑනුන්ව හම්බ වෙන මුල් තප්පර 10දී ඔය කතාව ඔය විදිහටම කියනවා. අද මම මොන ඇඳුම ඇඳගෙන ආවත් ඔයා ඔහොමම තමයි. Hi guys, welcome back to my YouTube channel. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ සතුටින් පරිස්සමින් ඉන්නවා ඇති කියලා. ඔයගොල්ලෝ කාලෙකින් තමයි අද වීඩියෝ එකක් අරන් ඉන්නේ. දැන් එක්සෑම්ස් ඉවරයි. අද 24 වෙනිදා. ඊයේ තමයි අපිට එක්සෑම්ස් ඉවරුනේ. මම හිතනවා ඔයගොල්ලන්ටත් එක්සෑම්ස් ලේසි ඇති කියලා. අපිට නම් ඉතින් ලේසි කියන්න බෑ. ඉතින් විභාගෙ ඉතින් අමාරුයිනේ. ඉතින් මම හිතුවා අද ඔයගොල්ලොත් එක්ක අද දවසේ මගේ ගෙවන විදිය වීඩියෝ එකක් කරන්න. ඉතින් අපි බලමු අද දවසේ මගේ ගෙවෙන්නේ කොහොමද කියලා. ඉතින් අය තියෙන මම හදපු ඇම්බරෙල්ලා එක එන්න අපි දැන් අපේ අම්මිට වැඩට ගෙනියන්න බත් එක බෙදමු.
එහෙනම් අපි සෝතගෙන එන්න ළමයි. සෝදන් ඉමි කරනම ලොකු ප්‍රශ්නයක් මේ අපිට වතුර නැහැ. මොට්රේ ඊයේ රෑ ඉඳලා වැඩ නැහැ. ඉතින් තමයි වතුර ඇදලා සෝදන්න වෙන්නේ. අපි බලමු. අපි මේ නිද වහලා තිබුණ මේක ගියේ පිටිපස්සේනේ නිද තියෙන්නේ. මපද වැඩි සුද්ධ කෙරෙන්නේ නැහැ. ඔය ගෙදර ඉන්න දවස් වලට අපේ අම්මා සුද්ධ කරවත් ඇරෙන්නේ. පරණ බඩු හිමත් දාලා තියෙන මේ පැත්තේ පේන්නේ නැත මේ. ඉතින් දැන් මේ අපි තමයි නින්ද ඇරියේ දාලා මේක වහලා තිබ්බේ මේ. ඊයේ රෑ අපිට දැන් බොන්නවත් වතුර නැති නිසා අපි නින්ද ඇරියේ. අපිට මෙතන ඉඳන් හොදන්න තියෙන්නේ. හරි ඉතින් ළමයි මම සෝදගෙන ආවා. අපි දැන් යමු කන්න. කන ගමන් ඉතින් අපි නීර ෆිල්ම් එක බලන්න ගත්තා. සාරයට හරිම ලස්සනයි. ඔයා දන්නවද මේක? එදා මෙදාතුර පිරිමි ගෑනුන්ව හම්බ වෙන මුල් තප්පර 10දී ওই කතාව ওই විදියටම කියනවා. අද මම මොන ඇඳුම ඇඳගෙන ආවත් ඔයා ඔහොමම තමයි. ළමයි ඒ ෆිල්ම් එක මාරම ලස්සනයි. ප්‍රනීති පව් ඇත්තටම මේ ඕන් දන්නේ ඔයගොල්ලෝ කොහොමද දැනුණාද කියලා ෆිල්ම් එක ඔයගොල්ලෝ බලලා තියෙනවා නම් පණි කමෙන්ට් එකක් දාන්න. මේක ඇත්තටම කාටවත් ආදරය කරලා නැහැ. ශල්ද්‍රි කියන්නේ මං ආසම නිලිය. ඉතින් ඒ ෆිල්ම් එක ගොඩක් ඊට පස්සේ මං චූටි නැප් එකක් දාන්න ගියා. ළමයි දැන් වෙලාව 1යි. ලැගිට්ටා බඩගිනි කන්නත් ඕනේ.
තියෙන ඒවා කන්නත් බෑ. බලමු. මාරික හදාගන්න ඕන නැත්නම් බඩගිනින් ඉන්නවා. බඩගිනින්න පුළුවන් තත්ත්වෙක නෙමෙයි ඉන්නේ. හරි බඩගිනි. ඉතින් මම හදාගත්ත කෑම එකක් මේක දේසි ළමයි හදාගන්න මේ හදාගන්න ඕනේ නේ. හැදුන බත්, ඒ කියන්නේ පිසුණු බත්, සුදු බත්, බිත්තර, කෑලි මිරිස්, තෙල්, ලුණු චුට්ටක්, ලූණු ඔය ටික විතරයි ඕන වෙන්නේ. මම ඉතින් ඒක හදාගත්තා. මේක ඉතින් මගේම රෙසිපි එකක් ළමයි. මම හදාගත්ත එකක් ඒක. ළමයි අපි පොඩි වැඩක් කරමු. මේ අර ළිඳ ළඟ පොඩ්ඩක් කොළ වැටලා අපි මේ පැත්ත වැඩි අතු ගන්නෙත් නෑනේ. මේ හිඳටත් ජරා වෙලා ගියේ පැත්ත අර කොළ වැටිලා අපි ටික අස් කරමු ටක් ගාලා. ඉතින් මම එතන අස් කරා ළමයි. අස් කරා කියන්නේ කොළ ටික පියදලා අයින් කරා. අපි දැන් නාගමු. ලිඳෙන් අතර ඇදලා තමයි නාන්න වෙන්නේ. කවන්න දාඩියයි මාරම අවුවයි. රස්නේ නිසා අපි නාගමු. එහෙනම් නාලා. ඉතින් මම නාගෙන ඇවිල්ලා දැන් ටිකක් කළා. අල්ල හැමෝටම දැන් මේ සතුත් කෑ ගහනවා. දැන් වෙලාව 6:45යි. දැන් රිදෙන්නේ වතුර ඇදලා හොදන්න වෙන්නේ මේ භාජන සේදුව මෙච්චරලා අපි දැන් හවසලා පිරියට ආවේ. එහෙනම් මෙච්චරලා භාජන සේදුව දැන් භාජන සෝදරිය හරයි. දැන් අපි ඉතින් ඔන්න ළමයි ඉස්සරහට ඔයාලට මගේ වීඩියෝ වලින් කුකින් වීඩියෝත් බලා ගන්න පුළුවන්. මොකද මේ දවස්වල ගොඩක් වෙලාවට රෑට එහෙම උයන්නේ මම. ළමයි උයලා ඉවරයි. දැන් මම මේ ඔක්කොම භාජන ටික සෝදන ගමන්
අන්න ඉතින් අපේ අම්මත් ගෙදර ආවා. උයලා භාජන සොයන ඔක්කොම ඉවරයි. දැන් නම් හරිම මහන්සි මට. නීතිත් මතයි ඔළුවක් ටිකක් රිදෙනවා. ආයි මිග්‍රේන් වලට වගේ ඉතින් හැමදාම වගේ මට ඒක තියෙනවානේ. එහෙනම් අපි බලමු ඊළඟට මොකද වෙන්නේ කියලා. අදට වීඩියෝ එක මෙතනින් ඉවරයි. තමයි තවත් දවසක අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. එතකන් පරිස්සමින් ඉන්න. මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඒ වගේම මගේ වීඩියෝ එකට comment එකක් දාන්න කියලා ආදරෙන් මතක් කරනවා. අදට ගිහින් එන්නම්. bye bye.